සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි බලමු ගෙදරදිම අයිස්ක්‍රීම් එකක් හදාගන්නේ කොහොමද කියලා. මම අද මේකට ගත්තේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් එකකින් එන චිලි පැකට් එකක්. උණු වතුර ලීටර් 250ක හොඳට මේ චිලි පැකට් එක කැට නැති වෙනකන් දිය කරලා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැය 3ක් වගේ තියන්න. හරියටම පැය 3කට පස්සේ ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන බ්ලෙන්ඩර් කප් එකට මේ ජෙලි ටික කෑලි කෑලි එකතු කරන්න. එකතු කරලා ෆ්‍රෙෂ් මිල්ක් වලින් මිලිලීටර් 250ක් මේකට දාගෙන හොඳට බ්ලෙන්ඩර් කරගන්න. මෙතනදී ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් කිරි පිටි වුණත් දාගත්තට කමක් නැහැ. මේක බ්ලෙන්ඩර් කරද්දී අන්තිමේට පොඩි ජෙලි කැට ඉතුරු වෙන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. මොකද මේක ආයෙ පාරක් බ්ලෙන්ඩර් කරන නිසා. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රමාණය භාජනයක් අරගෙන ඒක දාලා ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් කොටසේ පැය 1-2ක් වගේ තියන්න. මේ හරියටම පැය 2කට පස්සේ ආයෙත් බ්ලෙන්ඩර් කප් එක අරගෙන කිරි මිලිලීටර් 250කුත් එක්ක ආයෙත් බ්ලෙන්ඩ් කරගන්න. ජෙලි කැට නැති වෙනකම්ම බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ආයෙත් මේක පැය 3-4ක් ෆ්‍රීසර් එකේ තියන්න. මේ තියෙන්නේ හරියටම පැය 3කට පස්සේ. අපි අයිස්ක්‍රීම් කප් එකකට දාලා බලමු මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම කඩේ අයිස්ක්‍රීම් වගේම තියෙනවා. ඒ විදිහමයි ඊටත් වඩා රසට ජෙලි පැකට් එකකින් හැදුවම ඒ රසම ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යෙන් try කරලා බලන්න. හරිම රසයි සහ හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් අයිස්ක්‍රීම් එකක්. ඉතින් මමත් මේ පළවෙනි පාර තමයි try කරේ. ඔයගොල්ලොත් අනිවාර්යෙන් හදලා බලන්න. ගොඩාක් රසවත්. වීඩියෝ එක අන්තිම වෙනකම්ම රැඳිලා හිටියට ගොඩාක් ස්තුතියි. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.